බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කාලයක සැවැත් නුවර හිටපු එක් ධනවත් ගිහි උපාසකයෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරුවනට සතියක් පුරා මහා දානයක් පූජා කළා. සත්වෙනි දින දානයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනා දේශනාව වදාරමින් මෙසේ පැවසූ සේක. උපාසකය, ඔබ කළ මේ දානය ඊ타ම උතුම්ය. මෙවන් දානයක් පෙර පණිවරුද කළා. ඔවුන් අවශ්‍ය වූ විට තම ජීවිතය පවා දන් දුන්හ. එවිට උන්වහන්සේ ඒ දානයට හේතු වූ අතීත කතාව මෙසේ වදාළ සේක. පැරණි කාලයක බරණැස් නුවර බඹදත් රජු රාජ්‍ය කරන සමයේ බෝසත්තුමා සසෙකු ලෙස උපත ලැබ වනාන්තරයක ජීවත් වුණා. ඒ වනයේ සස්‍යයාට මිතුරන් ලෙස වඳුරෙක්, සිවලෙක් සහ දියබල්ලෙක් සිටියා. ඔවුන් 4 දෙනා සමගියෙන් ජීවත් වෙමින් දානය, සිල්, කරුණාව අගය කළා. එක් දිනක් සසයා හඳ බැලූ විට හෙට පොහොය දිනය කියා දැනගත්තා. ඔහු මිතුරන්ට මෙසේ කිව්වා. හෙට පොහෝ දිනයයි. අපි සිල් රකිමු. යාචකයෙකු පැමිණියහොත් තමාට තියෙන දේ දන් දෙමු. පොහෝ දින උදේ දියබල්ලා ගඟ යුරේ මසුන් කිහිප දෙනෙක් හොයාගෙන ඒවා දානියට තබා ගත්තා. සිවලා ගොවියෙකුගේ කුටියක තිබූ මස් සහ කිරි දානයට සුරක්ෂිතව තබා ගත්තා. වඳුරා අඹගිඩි කඩාගෙන දානයට සූදානම් වුණා. නමුත් සසයාට දානයට දෙන්න ආහාරයක් තිබුණේ නැහැ. සත් දෙවිඳු බමුණෙක් ලෙස වෙස්වලාගෙන ඔවුන් පරීක්ෂා කිරීමට පැමිණියා. අන්ති දෙනා තමන් සූදානම් කළ ආහාර දානයට දුන්නා. අන්තිමේදී බමුණා සසයා ළඟට ආවම සසයා සතුටින් මෙසේ කිව්වා. බමුණනි, මට දෙන්න ආහාරයක් නැහැ. නමුත් මට තියෙන්නේ මේ ශරීරයයි. ඔබ ගින්නක් දැල්වන්න. මම මගේ ජීවිතයම දානය කරමි. එවිට සසයා කිසිදු බියක් නැතිව ගිනි ගොඩට පනිනවා. ඒ ගින්න සසයාට කිසිම හානියක් කළේ නැහැ. ඒක සීතල වුණා. එවිට බමුණාගේ වෙස්වලා ඉවත්ව සක් දෙවිඳු තමාගේ සත්‍ය රූපයෙන් පෙනී සිටියා. සසයා ඔබේ දානය ලෝකයට උතුම් උදාහරණයක්. මෙය සදාකාලිකව මතක තබන්නෙමි. එසේ කියා සක් දෙවිඳු සඳ මත සසයාගේ රූපය ඇඳ දැමුවා. බුදුරජාණන් වහන්සේ මේ කතාව අවසානයේ ජාතකය සම්බන්ධ කරමින් මෙසේ වදාළසේක. එදා දියබල්ලා ආනන්ද හිමි, සිවලා මුගලන් හිමි, වඳුරා සාරිපුත්‍ර හිමි, සක් දෙවිඳු අනුරුද්ධ හිමි, සසයා මමමයි. දේශනාව අවසානයේ ඒ දානය කළ ගෘහපතිතුමා සෝවාන් ඵලයට පෙමිණියේය.